හෙල්ලෝ යාළුවනේ ඉතින් කොහමද? අද මම ගෙනා තියන්නේ ඔයාලගේ මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ ලස්සන මියුසික් එකක් නෝ කොපිරයිට් මියුසික් ගන්න කොහොමද කියලා. හරි ඉතින් අපි වීඩියෝ එකට යන කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like එක දාලා වීඩියෝ set වෙනවා. හරි ඉතින් මේ පිටිපස්සෙන් තියෙන 1K ස්පෙෂල් එකකින් නම් මම මෙන්න මේ පිටිපස්සෙන් තියෙන මගේ ස්ටුඩියෝ සෙටප් එක මම ඔයාලට කියනවා. දැන් මම කියන්න වෙන්නේ හදෝනේ. බැරි වීඩියෝ එකක් දාන්න බලන්න ඉගෙන. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. හෝම් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ YouTube කියලා. ඉතින් මෙතන මම තියෙන හින්දා මම මෙතන මෙන්න මේ විදිහට මගේ තියෙනවා. ඉතින් මම ඒක ටච් කරගන්නවා. හරියටම එතකොට ඔයාලා මෙන්න මේ විදිහට තැනකට ගේනවා. මෙන්න මේ විදිහට එතකොට ඔයාලා පේන තියාගන්නේ මෙතන අයිනෙම උඩ තිත් තුනක් තියෙනවා. මෙන්න මෙතන උඩ තිත් තුනක් තියෙනවා යාළුවනේ ඔයාලා පේනවා ඇති. අන්නේ තිත් තුන රත් කරලා යටම තියෙනවා desktop site කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තැනකට තමයි පෙන්නන්නේ. හරි ඉතින් ඒක පොඩ්ඩක් ලෝඩ් වෙනවා මෙන්න මේ විදිහට. හරි දැන් යාළුවනේ මෙන්න මේ විදිහට මේකට ඇවිල්ලා තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනදී ඔයාලගේ account එක මෙන්න මේ විදිහට උඩින් පෙන්නනවා. මේක ටච් කරගමු. ඊට පස්සේ යට වගේ තියෙනවා YouTube Studio කියලා. අනේ YouTube Studio කියන එක ඔයාලා ටච් කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් ඒක මගේ හරි යාළුවනේ ඉතින් මට කියන්න බැරුණ එක දෙයක්. මේක ඔයාලා කරන්න කලින් ඔයාලගේ YT Studio එහෙම නැත්නම් YouTube Studio කියන app එක delete කරන් ඉන්න ඕනේ. ඒක ආපහු download කරගමුලා ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ එන්න එක ටච් කරගපුවම මෙනු වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. චුට්ටක් ලෝඩ් වෙනවා වෙනන යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මුලින්ම කන්ටිනියු කියලා තියෙනවා. මම ඒක කන්ටිනියු දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනනේ මෙන්න මේ මෙන්න මෙතන තියෙනවා යටම තියෙනවා audio library කියලා. මෙන්න මේ හරි මේ තියෙන්නේ. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. එතකොට මේ පොඩ ලෝඩ් වෙලා මෙන්න මේ විදිහට audios ගොඩක් එනවා. මෙන්න මේ විදිහට පහළ ඩවුන්ලෝඩ් ඕනම ඔයාලා මෙතන ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා දැන් ඔයාලට ඕන මේ වීඩියෝ එක මේක පොඩ්ඩක් ටච් කරගෙන මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. අන්න එකෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාලා මේ විදිහට ඩවුන්ලෝඩින් ෆයිල් කියලා පෙන්නනවා. හරි යාළුවනේ ඉතින් අදට කියන්න තිබ්බේ ඔච්චර තමයි. ඔයාලා දැන් දන්නවා ඉතින් free no copyright music ගන්න කොහොමද කියලා. හරි යාළුවනේ ඉතින් තාමත් අපේ channel එක like කරේ නම් දැන්ම subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක දාලා like එකක් දාලා තියාගන්න. ඉතින් මම කිව්වා වගේ 1K special එක මම තව ටික දවසකින් කියනවා. හරි යාළුවනේ නම් ඔයාලා සුබ දවසක්.